V4 YouTube channel එකට ඕගොල්ලන් ආදරෙන් පිළිගන්නවා. ඕගොල්ලන්ට ඉස්සෙල්ලම මම කියන්න යන්නේ ඕගොල්ලන් ලංකාවේ ඩිග්‍රී එකක් කරලා ඕනෙම සබ්ජෙක්ට් එකකින් ඕනෙම පාත් එකකින් ඩිග්‍රී එකක් කරලා නමුත් ඕගොල්ලන්ට ජපානය ඇවිල්ලා ස්ටේබල් වෙලා ජොබ් එකක් කරන්න කැමති නම් ජපානයේ වර්ක් කරන්න කැමති නම් ජපානයේ ඩිග්‍රී එකක් නැතුව අපිට පිටරට ලංකාවේ හෝ ඕනෙම රටක ඩිග්‍රී එකක් තිබිලා නමුත් අපි ජපානයට ඇවිල්ලා ස්ටේබල් වෙලා රස්සාවක් කරන්න කැමති නම් අපිට ජපනීස් ලැන්ග්වේජ් එක අනිවාර්යමයි. එහෙම තියෙන අයට ජපනීස් ලැන්ග්වේජ් එක බිස්නස් ජපනීස් උගන්වන්න අවුරුදු 2ක කෝස් එකක් තියෙනවා. ඒක ස්පෙෂලි තියෙන ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ට. ඉතින් මේ කෝස් එක තියෙන්නේ මේ කනඩා ඉන්ස්ටිටියුට් ඔෆ් ලැන්ග්වේජ් කියන ඉන්ස්ටිටියුට් එකේ. ඒකේ මේ අවුරුදු 2025 ඒප්‍රිල් වලටයි ඔක්තෝබර් වලටයි දැන් ඇප්ලිකේෂන් දාන්න පුළුවන්කම තියෙනවා ඕගලන්ට. ඒක කෝල් කරලා තියෙනවා. ඒක ගැන තමයි මම මුලින්ම යුනිවර්සිටි වලින් ඕගලන්ට අඳුන්ලා දෙන්නේ. මේක මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට වෙන රටක ඩිග්‍රී එකක් තියෙනවා. නමුත් අපි ජපාන් භාෂාව ඉගෙනගෙන අපේ සබ්ජෙක්ට් ඒරියා එකෙන් ජොබ් එකක් කරන්න කැමති නම් ඒකට කරන අයට තමයි මේ chance එක වැඩිපුරම තියෙන්නේ. මේක මූලිකවම සඳහන් කරලා තියෙනවා ඕගොල්ලෝ කැමති නම් ඒක කරන්න අපිට මේ මේලක එවද්දිම අපිට එවලා තියෙනවා අපිට මේ qualifications තියෙනවා නම් මේ අපි apply කරද්දි මේ qualifications තියෙනවා නම් අපිට ගෙවන්න වෙන amount එක ඒගොල්ලෝ කෙලින්ම ඩිස්කවුන්ට් එකක් විදිහට අඩු කරලා තියෙනවා. ඒ කියන්නේ 50% ඩිස්කවුන්ට් එකක් අපිට දෙනවා මේ එන්රෝල් වෙද්දී. ඒක මේ TOEIC ස්කෝර් එක අනුව ඩිපෙන්ඩ් වෙන විදිහ තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. එතකොට ස්කෝර් එක 990ක් පොයින්ට්ස් තියෙනවා නම් ඔයාට ගෙවන්න වෙන ජපනීස් යෙන් ගාන සම්පූර්ණයෙන්ම මෙච්චරයි. ඊට අමතරව ඕගොල්ලන්ට 900ට වඩා වැඩිපුර තියෙනවා නම් මෙච්චරක් ගෙවන්න ඕනේ කියලා. 800යි වැඩිය තියෙනවා නම් මේ වගේ ගාණක් තමයි ගෙවන්න ඕනේ. ඉතින් මේ ග්‍රාන්ට් එක ඊට පස්සේ වෙන ඒ ස්කෝලර්ෂිප් මේ අපේ ටියුෂන් ෆී වේවි එක අමතරව තව අපිට ලබා ගන්න පුළුවන් ස්කෝලර්ෂිප්ස් තියෙනවා මේකේ අපි තියෙන ක්වොලිෆිකේෂන්ස් අනුව. ඉතින් අපි මූලිකවම මෙතන ජපනීස් එක ඉගෙන ගන්න නිසා අපිට මේ TOEIC ස්කෝර් එක තමයි ඒගොල්ලෝ කන්සිඩර් කරන්නේ. ඉතින් මේක තියෙනවා නම් ඔයාට ටියුෂන් ෆී එක 50% or 25% or මූලිකවම ඕන ඇති කරගන්න පුළුවන් මේ ක්වොලිෆිකේෂන්ස් වලට අමතරව අපිට තව ස්කෝලර්ෂිප් එකක් ලබා ගන්න පුළුවන් නම්. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ ඇඩ්මිෂන් එක දාන වෙලාවේදී මේ ගැන සඳහන් කරන්න ඕනේ. එතකොට මේ වගේ ටෝටල් එක්ස්පෙන්ඩිචර් එක මෙච්චරක් වුණත් අපිට අපේ TOEIC ස්කෝර් එක අනුව අර වගේ ටියුෂන් ෆී අඩුවීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ ඔයා ළඟ මේක ඇප්ලයි කරනකොට ඒ ස්කෝර් එක TOEIC ස්කෝර් එක ළඟ තියන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඒකත් එක්ක ඕගොල්ලෝ ඇප්ලයි කරන්න. එතකොට අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට ටියුෂන් ෆී රිඩක්ෂන් එකක් සිද්ධ වෙනවා. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක ඉතාම හොඳ අවස්ථාවක්. ඕගොල්ලන්ට ඩිග්‍රී එකක් තියෙනවා නම් ගොඩක් අය ජපනීස් ඩිග්‍රීස් තියන අය තියෙනවා. ඉතින් එහෙම කෙනෙක් ඇවිල්ලා මෙහෙ කරන්න කැමති නම් වෙන මොකක් හරිම මේ ජොබ් එකක් කරන්න කැමති නම් මේක ඕගොල්ලන්ට හොඳ අවස්ථාවක්. ස්පෙෂලි මේකට ගන්නේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් නිසා අපි ඇප්ලයි කරාම මේකට එන්න තියෙන chance එක ඉතාමත් වැඩි. ඉතින් මම මේක ඕගොල්ලන්ට රෙකමන්ඩ් කරනවා. එහෙම ස්ටේබල් වෙන්න කැමති නම් කෙනෙක් ජපානයේ මේක ඉතාමත් හොඳ අවස්ථාවක් කියලා. ඉතින් ඕගොල්ලන්ට මෙතන පේනවා ඒකේ ටියුෂන් ෆී එක කොච්චරක් වගේ ගානක්ද තියෙන්නේ කියලා. ඉතින් මම
මෙතන පෙන්නන්නේ ඇත්තටම අපිට මේ TOEIC ස්කෝර් එක තියෙනවා නම් කොයි වගේ අවස්ථාවක්ද ටියුෂන් ෆී ඩිඩක්ෂන් එකට තියෙන්නේ කියලා. ඉතින් ඊට අමතරව මේකේ කරන්න මේ කියන්න ඕනේ වැදගත්ම දේ තමයි මේ ඒගොල්ලන් දැන් අපි ජපනීස් ලැන්ග්වේජ් එක ඉගෙන ගත්තට පස්සේ අපේ කැරියර් පාත් එකෙන් යන්න ඒගොල්ලන් අපිට කැරියර් සපෝට් එකක් දෙනවා. මේක මේ එම්ප්ලොයිමන්ට් ඔෆර් රේට් එක යුනිවර්සිටි එකට ගියාම තියෙන්නේ ඇත්තටම 99.3 වගේ. එතකොට බේසිකලි ඉගෙනගත්ත ඔක්කොටම වගේ ජොබ් ඔෆර් එකක් හම්බෙලා තියෙනවා. ඉතින් ඒකේ තියෙන ඩේටා අනුව ඉතින් මේකේ ජොබ් ලිස්ටිං කරනවා ඒගොල්ලන් කැරියර් සපෝට් එකක් විදියට. ඊට පස්සේ මොක් ඉන්ටර්විව්ස් තියෙනවා. ඊට පස්සේ ඒ යුනිවර්සිටි එකට ඇවිල්ලා ඒගොල්ලන් අපිව සිලෙක්ට් කරගන්නවා එක මේවට. ඉතින් ඒක නිසා මං හිතනවා මේක ඇත්තටම හොඳ chance එකක් කියලා. අපි මොන හරි ෆීල්ඩ් එකකින් ඉගෙනගෙන තියෙනවා නම් ජපාන් ඇවිල්ලා අපිට ජොබ් එකක් කරන්න ඕනේ නම්. ඉතින් ඊළඟ එක තමයි මම ඔයගලන්ට පෙන්නන්නේ තොහොකු යුනිවර්සිටි එකේ. ඒකේ මේ අලුත් මේකක් යටතේ Future Global Leaders කියන ප්‍රෝග්‍රෑම් එක යටතේ Future Global Leaders කියන ප්‍රෝග්‍රෑම් එක යටතේ අපිට courses 3ක් ඉංග්‍රීසි වලින් offer කරනවා මේ තොහොකු යුනිවර්සිටි එකේ. ඒකෙත් application මේ 2025 වලට මේ intake එක තියෙනවා. ඒප්‍රිල් ඔක්තෝබර් දෙකේදී තමයි අපිව ගන්නෙ. ඉතින් මේ courses තුනම මේ undergraduate degrees තුනක් මේ degrees තුනම උගන්වන්නේ ඉංග්‍රීසි වලින්. මම මේ programs තුන මොනවද කියලා කියන්නම්. මේ courses තුන මොනවද කියලා කියන්නම් ඔයගලන්ට. advanced molecular chemistry. ඒ කියන්නේ bachelor of science යටතේ තමයි ඒක අපිට හම්බෙන්නේ. ඒ කියන්නේ BSc degree එකක්. advanced molecular chemistry degree එකක්. BSc. එතකොට ඊළඟ එක තමයි International Mechanical and Aerospace Engineering. ඇත්තට මේ ගොඩක් මේ opportunities තියෙන field එකක් aerospace engineering. ඒකේ හම්බෙන degree එක Bachelor of Engineering degree එක. අන්තිම එක තමයි courses තුනක් කියලා මම කිව්වේ ඉංග්‍රීසි වලින් කරන්නේ. Applied Marine Biology. ඒ කියන්නේ Bachelor of Agriculture වලින් ඒක හම්බෙන්නේ. එතකොට ඕගලන්ට මේ Future Global Leaders program එක යටතේ තොහොකු යුනිවර්සිටි එකේ international students අට මේ උගන්වන ඉංග්‍රීසි වලින් උගන්වන courses තුන තමයි Advanced Molecular Chemistry, International Mechanical and Aerospace Engineering සහ Applied Marine Biology. එතකොට එකක් BSc Bachelor of Science degree එකක්, Bachelor of Engineering and Bachelor of Agriculture තමයි degrees තුන දෙන්නේ. එතකොට මේකේ online application සහ exams තමයි තියෙන්නේ. ඔයාට මේකේ site එකට ගියාම මෙහෙ තොහොකු යුනිවර්සිටි එකේ Future Global Leaders section එකට ගියාම මේ දේවල් හැම දෙයක්ම බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට ඕන නම් මේ විදිහට advanced molecular chemistry එකට යන්න. මෙතන ඒක ගැන හැමදේම තියෙනවා. ඊට අමතරව අපි තොහොකු යුනිවර්සිටි එකේ මේ financial aid කියන එකේ මෙතන තියෙනවා scholarships for international students කියලා. මේ link එකට ගිහිල්ලා ඕගලන්ට පුළුවන් අපි මේ දැන් මේක කරන්නේ undergraduate degree නේ. එතකොට ඒ scholarship දෙන දෙන scholarships ටික මේකේ තියෙනවා. ඒ ටික හරියට follow කරන්න ඕගලන්ට scholarship එකක් ලබා ගන්න හරි tuition fee deduction එකක් ලබා ගන්න හරි පුළුවන්. මෙන්න මෙතන තමයි මම මේ special program එක ගැන කියන්නේ. Future Global Leadership program එක යටතේ තමයි මේ ටික bachelor's degree courses තුනක් අපිට ලබලා දෙන්නේ science උයි, engineering උයි, agriculture යටතේ. ඉතින් මේකෙත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ scholarship එකක් හෝ tuition fee අඩු කිරීමක් හෝ ඔයගලන්ට ලබා ගන්න පුළුවන් මේ scholarship මේක යටතට ගිහිල්ලා financial aid එකේ තොහොකු යුනිවර්සිටි එකේ ඒ section එකට කතා කරාම student support center එකෙනුත් ඕගොල්ලන්ට මේ විස්තර ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ඕගොල්ලන්ට තියෙන්නේ ඕසාකා කියෝකු යුනිවර්සිටි එක.
හරි මේකේ තියෙන්නේ එඩියුකේෂන් කියන සිස්ටම් එක යටතේ තමයි අපිට මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ. ඒක ඇත්තටම ෆැකල්ටි ඔෆ් එඩියුකේෂන්. එතකොට මේගොල්ලන්ට ඕනේ highly specialized skills කොලැබරේට් කරන්න ෆැමිලිස් එක්ක ලෝකල් කමියුනිටිස් එක්ක ස්කූල්ස් එක්ක. ඒක නිසා මේගොල්ලන් අවස්ථාව දෙනවා ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ට මේ ඩිග්‍රී එක හදාරන්න වැඩිපුර. ඉතින් මේ ඕසක කියෝකි යුනිවර්සිටි එකේ ඉන්ටර්නැෂනල් සපෝට් මේකට ගිහාම අපිට බලන්න පුළුවන් කොහොමද ඒ විස්තර තියෙන්නේ කියලා. ඒකේ විශේෂයෙන්ම තියෙන එකක් තමයි ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් අසයින් කරන ටියුටර් කියන කැටගරි එක යටතට ඒගොල්ලන්ට දෙනවා ඇකඩමික් ගයිඩන්ස් එකක් මේ ක්ලාස්රූම් එකේ නැතුව අවුට්සයිඩ් මේ ප්‍රැක්ටිස් එකක් ට්‍රේනින් එකක් දෙනවා ටියුටර් කියන කාණ්ඩය යටතේ. ඉතින් එතකොට ඔය ඉන්ස්ට්‍රක්ටර් වගේ වීසා ගන්න ඒගොල්ලන්ට ගොඩක් ලේසි. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකෙත් ඕගොල්ලන්ට බලන්න පුළුවන් මොනවාද තියෙන සපෝට්ස් කියලා. ඒ කියන්නේ විශේෂයෙන්ම අපි කන්සිඩර් කරන්නේ ටියුෂන් ෆී එක ගැනනේ. ඉතින් එතකොට ටියුෂන් ෆී එකේ අපිට ලැබෙන්න පුළුවන් ස්කෝලර්ෂිප්ස් මොනවද කියලා අපිට මේ ඕසක කියෝකු යුනිවර්සිටි එකේ එඩියුකේෂන් ෆැකල්ටි ඔෆ් එඩියුකේෂන් එකේ ස්ටුඩන්ට් සපෝට් සෙන්ටර් එක හරි නැත්නම් මේගොල්ලන්ගේ යුනිවර්සිටි ලින්ක් එකේ ස්ටුඩන්ට් සපෝට් ඇකඩමික් සපෝට්ස් ෆයිනෑන්ෂල් සපෝට් කියන සෙක්ෂන් එක යටතට ගියාම ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඇත්තටම මේ ස්පෙෂලි ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ට ස්ටුඩන්ට් වීසා යටතේ දෙන හැම ගොඩක් ප්‍රෝග්‍රෑම්ස් වලට මේගොල්ලන්ගේ ටියුෂන් ෆී ඩිඩක්ෂන් එකක් හෝ ඒක 25% 50% or totally වෙන්න පුළුවන්. දැන් අපි කලින් බලපු ලැන්ග්වේජ් ඉන්ස්ටිටියුට් එකේ නම් ඒකේ කෙලින්ම කියලා දෙනවා අපි අරක ඇප්ලයි කරනකොටම 50% ස්ටුඩන්ට් වීසා යටතේ තියෙනවා නම් අපිට ඒක ලබා දෙනවා කියලා. ඉතින් මේ වගේත් අපිට එක සමහර ඒ වගේ එක ක්‍රයිටීරියාස් තියෙනවා මේ රික්වයර්මන්ට්ස් තියෙන්න ඕනේ. අර ඉස්සෙල්ලා මම කිව්වා වගේ ටෝකියෝ යුනිවර්සිටි එකේ ෆොරින් ලැන්ග්වේජ් ඉන්ස්ටිටියුට් එකේ TOEIC එක තියෙනවා නම් මේ පොයින්ට්ස් ගන්න above තියෙනවා නම් ඒවට ඒ ෆැසිලිටිස් දෙනවා වගේ. ඉතින් මම අද මූලිකවම මේ තුන ගැන තමයි කරන්නේ. කනඩා ඉන්ස්ටිටියුට් ඔෆ් ෆොරින් ලැන්ග්වේජ් ඒක යටතේ අපිට ඩිග්‍රී එකක් තියෙනවා නම් අපිට ඇවිල්ලා අපේ කැරි ජපනීස් දැන් බිස්නස් ජපනීස් ඉගෙනගෙන අපිට සපෝට් එකක් දෙනවා ජොබ් එකක් හොයාගන්න. එහෙම නැත්නම් තොහොකු යුනිවර්සිටි එකේ ෆියුචර් ග්ලෝබල් ලීඩර්ෂිප් එක යටතේ ඩිග්‍රීස් තුනක් තියෙනවා. බැචලර් ඔෆ් සයන්ස් එකක් තියෙනවා, බැචලර් ඔෆ් ඉන්ජිනියරින් තියෙනවා, බැචලර් ඔෆ් ඇග්‍රිකල්චර් තියෙනවා. ඒ තුන හෝ එහෙම නැත්නම් ඕසක කියෝකු යුනිවර්සිටි එකේ ෆැකල්ටි ඔෆ් එඩියුකේෂන් එක යටතේ ටියුටර් ට්‍රේනින් එකකුත් එක්ක ඔයගලන්ට ලබා ගන්න පුළුවන් ඩිග්‍රී එක. ඉතින් මේ යුනිවර්සිටිස් තුන ගැන තමයි අද බේසිකලි මම කතා කරන්නේ. ඔයගලන්ට මේ වගේ සයිට්ස් වලට ගිහිල්ලා ඩීටේල්ස් ගන්න පුළුවන්. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයගලන් කමෙන්ට් කරන්න. මට පුළුවන් විදිහට ඒ යුනිවර්සිටිස් එක්ක බලලා ඔයගලන්ට උදව් කරන්න.